ගයිස් අද මම හිතුවා ඔයාලත් එක්ක ඔක්ටෝපස් කරි එකක් හදාගන්න ෂෙයා කරන්න. ශ්‍රී ලංකාවේ රසට අපේ රටට කොහොමද ඔක්ටෝපස් කරි එකක් රසට සැරට හදාගන්නේ කියලා. අපි මේක මේ විදිහට පොඩියට කපා ගමු දැන්. පොඩියට ඔයාලට ඒ කියන්නේ ඔයාලට කුක් කරගන්න ලේසි විදිහට කපා ගන්න. මම ඉතින් මේ ගාන තමයි කපා ගන්නේ. මම මේ ඔක්ටෝපස් එක ගත්තේ බොයිල් කරලම තමයි ගත්තේ කලින්. එතකොට ලේසියෙන් ඊට පස්සේ තියෙන්නේ කුක් කරගන්න ආයේ අපිට අවශ්‍ය ස්පයිසස් ටික දාලා කුක් කරගන්න තියෙන්නේ. මම ඒ නිසා මේක මට අමතක වුණා එකට බොයිල් කරන වෙලාව වීඩියෝ එකක් ගන්න. මම මේක මේ ගත්තේ දැන් බොයිල් කරලා. ඉතින් බලමු එහෙනම් හදාගන්න විදිය. ගයිස් ඔයාලට පේනවා ඇති මම ජින්ජර් ගාර්ලික් පේස්ට් එකයි සෝල්ට් පෙපර් ටිකක් දාලා හොඳට මේක අතගා ගත්තා. අපි මේක මම විනාඩි ටික වෙලාවක් තිබ්බා විනාඩි 10ක් විතර තියලා තමයි දැන් මේ ගත්තේ මේ හොඳට අතගාගත්තු එක. ඉතින් තමයි මම මේකට අනියන් ටිකක් ටොමාටෝ ටිකක් ඒ වගේ චිලි ටිකක් තව ගාර්ලික් ටිකක් චොප් කරලා ගත්තා. හරපිංචා රම්තේ තව අගුල ටිකක් එනසල් කුඩු ටිකක් ගත්තා. අපි එහෙනම් බලමු මේක කොහොමද හදලා දාලා අපි මේක පොඩ්ඩක් හරි වෙනකන් පොඩ්ඩක් බෙදගමු.
කුඩු එහෙම ටික බැරිලා තියෙනවා. සෝල්ට් එක දාලා තමයි ඔක්ටෝපස් ටික චුට්ටක් සීසන් වෙන්නේ. ඊට අපි අයින් කරගත්ත ටොමාටෝ ටිකක් දාගන්න. විනාඩි 8ක් 9ක් විතර කුක් කරන්න අහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ළමයි මම මේ මදගින්නේ මේ ඒකේ ඉස්ම ටික හිඳෙනකම් පොඩ්ඩක් තියාගත්තා. මොකද මම දැන් මේකට පොල් කිරි එකතු කරන්න තමයි යන්නේ. අපි බලමු දැන් මේකට පොල් කිරි ටිකක් දාගෙන. ඔයාලට පේනවා ඇති දැන් ඔක්ටෝපස් එකේ අර වතුර ගතිය ඔක්කොම හිඳිලා තියෙන්නේ. මම එහෙනම් දැන් පොල් කිරි ටිකක් දාගන්න යන්නේ. පොල් කිරි ටිකක් දාගත්තා. එහෙනම් අපි මේක දැන් පොල් කිරි ටිකත් එක්ක ටික වෙලාවක් කුක් වෙන්න තියමු. ගයිස් ඔයාලට පේනවා ඇති ඔන්න මම ලිපෙන් බාගත්ත ඔක්ටෝපස් එක මේක ගෑවිච්ච තැන අර කියන්නේ පාන් කෑල්ලක් උනත් ගෑවිච්ච තැන කන්න පුළුවන් කියන අන්න ඒ වගේ තමයි පුදුම රසක් තියෙන්නේ. මම ඉතින් අද බත් ටිකක් එක තමයි කන්න යන්නේ. අපි බලමු එහෙනම් කොහොමද රස කියලා.